ජීවිතේ පළවෙනි පාට මේ ස්කේට් කරන්න හදන්න. ඔව්. ගොරම්මගේ උඹනේ බා. මන්දි heaven. Genki. කන්නේ. උදේ 7ට ගෙදරින් යනවා කිව්වේ 7:00ට නෙමෙයි 7:40ටත් ඇඳිලේ. අද නෑ 7:00 ඉප්ප කියන්නේ. කවුරුද දෙනවද? ඇත්තට ඊයේ රෑම හිමු ගියා ඉවරයිම. 2 hours later. අපි තාම යන්න ලෑස්ති නා. 10යි වෙලා උදේ 6ට යන්නේ හිටියේ. මට දැන් ඇත්තටම කියන්න තියෙන්නේ මේ චොට්ට ඉසෝගේ මශෝකා කියලා තමයි. අපාන්නේ නැගින දරුවා. එල තලෙවි වතර නගෝලින් එළියට ආපු අර මොකද නීටයි එක. 2030යි අප්‍රේල් වෙද්දී බාර ගන්න ඉන්න කට්ටිය. හරි. ඔය එක එක්කෙනා දැන් කාමරවලින් එළියට වහිනවා. අපි මුලින්ම ගියේ අපේ යන පාරෙම තිබ්බ දියල්ලක් බලන්න. නිරංජන් අයියා තමයි මේ ලොකේෂන් එක අපිට යවුවේ. අනේ පස්සේ වරේ. දියල්ලට ළඟා වෙලා තියෙන්නේ. ආට මොකද කියන්නේ? සීතලයි. සීතලයි. එන්නේ ප්‍රශ්නේ. ඕ දුන්නු ගන්න. දැන් සිරේකට අවිල්ල ඉන්නේ අප බ්‍රේක්ෆාස්ට් එක ගන්න. බ්‍රේක්ෆාස්ට් එක නෙවෙයි බා ලන්ච් එක. ලන්ච් දැන් බෙන්තෝ අරන් තියෙන්නේ. මේ මගේ බෙන්තෝ. පොඩි බල්ඩිකින් නක්කා ඊට පස්සේ මේ කන්නරන් සීතල නැසුනොත් එහෙම ඉතින් කුට්ටුවරක් කුරුළු. මමද? මම විලා ඔසකමරිසු. කිමිවා අඩේ ඒක නම් ලස්සනයි. හරි ඒක. කියන්න මොනවද තියෙන්නේ දැන් මේ සම්බන්ධයෙන්? heaven. පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය ජපානයේ. මොකද කරන්නේ? කන්නේ. සමුයි? ලක් කරලා බලන්න කියලා සම්මුතිය. පටකට ගන්න. චුප්ප පටකට ගන්න. සමා වෙන්නේ. කාපු වීපු දැන් රස කරලා ලස්සනට දැන් යන්න හදන්නේ. ඊළඟ නැවතුම් ස්ථානය කොහෙද නුනේ? ඊළඟ අපි ගිහිල්ලා අපි නිරංජනගේ හල්වල ඊළඟ නැවතුම් ස්ථානය කොහෙද කියලා. ඊළඟ නැවතුම් ස්ථානය කියන්න බෑ. ඊළඟට අපි යනවා කරවෙච්ච ගස් ටික. කරවෙච්ච ගස් ටික. අපි ආවද රෑ කෑම හදන්න බඩු ගන්න කෙන්කි මොකද ප්‍රශ්නේ? ඊග හාල්ලයක් නෑ අපිට රයිස් එකක් හදන්න
හද්දුසිමස්. අපෝ විශ්ව. මොනවා පේනවනේ කවුද කියලා. මුල සුර අරන් ඉන්නේ. දේපු සංගමේ සභාපති. මල්ලි බේ වයිද කියලා. නිදුස් මේ කවුද මල්ලි නිදුස් එක නැහැ තෝ මෙන්න එනේවා. අපි එන්නත් ඒවා මේ බලන්න. විරුණා. ඒක ලෙවලින් අවුලක් නැහැ නේ. බඩි ගන්න. කණියෙන් බොනේ කාමනේ. දීපංග වල භාගයක්. බඩු අරන් ඉවරයි දැන්. දැන් කොච්චර ලෑනවා එපාර්ට්මන්ට් එකට? මෙතෙන් තමයි විනාඩි 22යි. අපි ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ අපි දැන් මේක තමයි අද අපේ ඉන්න ප්ලේස් එක. මෙන්න තමයි තියෙන්නේ. තව අපිට වොෂ්රූම් තියෙනවා. තව වොෂ්රූම් එකක් තියෙනවා.じゃあ一日楽しみにしましょうね。はい。よろしくね。 දැන් මොකද කරන්නේ ළමයි? අපි දැන් පාට් එකට ඇවිල්ලා උයන ගමන් තමයි ඉන්නේ. කටියක් බඩු ගේන්න ගියා. තව එක්කෙනෙක් අන්න දොයි. එයා දොයි. එදාට මේ ඉන්නේ අපේ මේන් චෙෆ්. චෙෆ් හායි කියන්න. නෑ මේන් චෙෆ් කඩේට ඔර්ගින් කියලා මේනේ ගෝලයක්. හරි. හායි කිය. දැන් මොකද්ද කරන්න හදන්නේ? දැන් කරන්නේ ඔව්. ඕක් එක සීසන් කරගන්න. හොගේගේ සීසන්. ඔව්. ඕක් ඩෙවල් එකක් හදන්න ඒක සීසන් කරන්න හදන්න. ඕකේ. එහෙනම් අපි හදනකොට හම්බෙමුනේ. මොකද හදලා ඉවරනකොට යමු. මේක මොකද චෙෆ් මේ දෙන්නේ? චෙෆ් ගෝලයා මොකද්ද මේ? චෙෆ් ඕක ඇවිල්ලා. ඔයාද චෙෆ්? මමද චෙෆ්? ඔයාද චෙෆ් මමද චෙෆ්? ඔව් මේක මොකද්ද මේ උත්තර නනේ හොගාලා. හින්දෙන්න තියලා තියෙන්නේ. ඕක ඉතින් දාන්න ඕනේ මේකරෝනි. ආ. මේ දෙවෙනි ගෝලයා ගන්න ටක් එතන මැකරෝනි හදලා මොකක්ද මේ කරන්නේ? මේක ඇවිල්ලා මේ චිකන් ඩෙවල් එක. ආ. එහෙනම් අපි හම්බෙමුනේ. ඔක හදලා ඉවරනාට පස්සේ. ඒ වා ඉන්නවනම් ඉන්න පුළුවන් යනවනම් යන්න පුළුවන්. දැන් ඔන්න උරු 4 දෙනා දෙන්නෙක් දෙපැත්තට ගිහිල්ලා දෙන්නෙක් ළඟ වෙන්න ගියා. හරිනේ? දැන් ඔන්න පළ කරා. හාඩ් වැඩ. කොන්ද අපල කරා. මේ දෙවියනේ මේ හරියන්න ඕනේ. හරිද? දැන් මේක පෙන්නන ඈ. දැන් මැජික් එක පෙන්නන නෑ. දැන් උරු 4 දෙනා එකට එනවා. පොළු 4 දෙනා එකට. එක ළඟට එනවා. හරිද? Kai. Kai. Tunai. Tarak. අපිට දැන් කැම ටික ලෑස්ති කරලා තියෙන්නේ රරන්ජන් අයියා. අපි මේ පැත්ත තත්ත බලමු. උයන්න බාදන නෑ. මෙහෙම තමයි කැම ටික තියෙන්නේ. රරන්ජන් අයියාගේ බිරිඳ මොකද කරන්නේ? අස්
කරනවා නිරංජනය මොකද කරන්නේ? උදේට කන්න උයනවා. ඒ ඊට උදේටවත් දැන් වෙනවා. ඊයාට බඩු වැඩි වෙලා. Good morning. දැන් උදේම මම ලීස්ති වෙලා අනිත් අය කතාව නෙදී. භාගයක් විතර හැල්ලා තියෙන දැන් වෙලාව 8:00ට නැති. මම විද්දි අපි ලීස්ති වෙලා යනවා. මම දැන් ඇවිල්ලා තියෙන්නේ මෙතන තියෙනවා මොකද? පියවලෙක් කියන්නේ මම හිතන්නේ මේක තමයි ජපාන් තියෙන ලොකුම ලේක් එක. අපි ඉස්සර තමයි මේ පාරත් ආවේ ගිය අවුරුද්දෙත් ආවේ මේ පැත්තටම තමයි. මේ පාර ආවා මේ. ආයෙත් අපිට මොකද? දවස් දෙකයි අපි ට්‍රිප් එක තියෙනවා. ඒතකොට යන්න තියෙන වෙලාවත් එක්ක වැඩි දුර ගියොත් එහෙනම් අපිට මහන්සි වැඩි වෙනවා මේ වාහන යන වෙලාව වැඩි වෙනවා. මේ පාර මේ පැත්තට වෙන්න කට්ටිය කැමති වුණා මේ පෙන්නන්නම් දැන් තියෙන view එක. තමයි අපිට පේන්නේ view එක. මම හිතන්නේ ඊයේ රාත් මෙතන හරියට මේ පැත්තට ඉහම වැටලා තියෙනවා. දිගටම හිම තියෙනවා. මම මෙතන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න කියලා ආවේ මේ ඉරපායන් එන එකේ දෙය කියන්නේ අතර පිනක් දන්න. ලාගුවල වැහිලා තියෙන්නේ ඊයේ නම් හොඳට ඉර පායලා තිබ්බ මම හිතන්නේ අද දවල්ෙත් ඉර පායයි වැහි පොදක්වත් ගියේ නෑ ඊයේ. අපි ගිය පාර මේ එද්දි මෙහෙට වැස්සා මේ දවල් ගොඩක්ම අඳුරට තිබ්බේ මේ පාර නම් මේක නෑ. අපි බලමු ඩ්‍රෝන් එක යවලා මේ හරි කොහොමද තත්ත්වය කියලා. Kerala me ටිකක් දෙන්න බලන් ඉන්න. අරුත් හිටියයිද? මුතු බෝල දානා. ඔව්. අල්ලපන් අර හිමින්තරේ ගන්න තිබ්බ ශානුක. මොකද කියලා? එහෙම අතින් හල්ලන්න බෑ බං. අල්ලුවා. අර මුතු ගැදලා දුන්න. ඔට්ටුනා මලි දෙවි යනවා. මොකද කියන්නේ මලි? අවසාන අදියට ඇවිල්ලා තියෙන්නේ. මතක හැටියට පොතේ හැටියට මෙතන තියෙනවා පාකින් එක. සෙන්කයි මොක්මස්ත කරා යසුකුෂිත කුරෙනයි නා. ඔබ රාදීටි. ආවඩ ඉංගේ වදිනවා. ඉස්සෙල්ලා කොල්ලෝ එන යන්නේ දැන් අපි මේ ටික අරගෙන බස් එකට නැගලා ඉන්නේ. ඊයේ පළවෙනි පාරට මේ ටිකට් කරන්න හදන්නේ. අත්දැකීම ගන්න යන්නේ. මේ කොල්ලත් පළවෙනි පාරට තමයි අත්දැකීම ගන්න යන්නේ. ඉම දැක්කේ පළවෙනි පාරට ඊයේ තමයි. ඉම දැකලා ඉන්නේ කොල්ලෝ පළවෙනි පාරට. එතරම්නේ අර නගොයිද පළවෙනි වතාවට කිව්වාපු එකකුත් ඉන්නවා. හොක්කයිද වලින් ආපු කෙනෙක් අර ඉස්සරහම ඉන්නවා. හිම කාලා ආපු කෙනෙක් කියලා. මෙහෙ රහද බලන්න. හිම
එහෙම තමයි දැන් තියෙන්නේ. අපිව දැන් උඩට අරන් ගිහිල්ලා අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙතන උඩට තමයි අපිට යන්න තියෙන්නේ. අපි බලමු මෙතනින් ගිහිල්ලා මොකද ටිකට් වල ගන්න. දැන් අපි ටිකට් අරගත්තා. මෙතනින් නගින්න යන්නේ මේ යන්න අක්කට දීලා නගින්න දෙන්නේ. අක්කා මේකේ අක්කා තනි වුණා. නිරන්තර නගි යනවා. නගි යන්නේ. දෙන්න යන්න හදන්නේ. අන්නර බේන අරගේ උඩට ගිහිල්ලා එන්න හදන්නේ. නිරංජන් අයියා හැබැයි තාම එකපාරක්වත් පැද්දෙන්නේ නැහැ අද. නිරංජන් අයියා කියනවා යන්න පුළුවන් කියලා. මම පොඩ්ඩක් පැදලා පුරුදු වුණා මේ. කොහොමද ඉගෙනගෙන නැහැ මේක. වීඩියෝස් බලලා. පොඩ්ඩක් හරවන විදිය බ්‍රේක් කරන විදිය පොඩ්ඩක් හොයාගත්තා. පළමුලට ගිහිල්ලා එළ මොකද වෙන්නේ කියලා. කොහොම හිතන්නේ මේ අපිට ලේසියෙන්ම මේ උඩ ඉඳන් පල්ලහට එන්න පුළුවන් කියලා නිරංජන් අයියා කියනවා. එයා ගිය පාර ගියා කියලා. ඉතින් එහෙම අවුලක් වුණේ නැහැ කියලා. බලමු ගිහලා. කොල්ලෝ නැග්ගා. දැන් යන්නයි තියෙන්නේ උඩටම. බයයි හැබැයි පොඩ්ඩක් මේක ඇන්නෙනවා. ගොඩ ඇන්නෙනවා මේක නිකන්. මේක දාගන්න. මෙහෙම දාලා තියෙන්නේ මේකේ උඩටම අපි ගිහිල්ලා මේ එන්න හදන්න මෙන්න මෙතන මේ පැත්තේ දැන් උඩින් දැන් තමයි එන්න හදන්නේ. හැබැයි නේද අර පැත්තේ පල්ලම අඩුයි වගේ. ඊ පැත්තෙන් එන්න බලමුද? අන්න අර පැත්තේ තමයි අපේ අනිත් කට්ටිය ඉන්නේ මේ. ඒගොල්ලෝ අතන ඉඳන් අර ඉන්නරින් වැටලා දැන් ඉන්නවා අතන. ඔව්. අපි ඇවිල්ලා තියෙන උඩට දැන් හිතා ගන්න බෑ මේකෙන් කොහොමද පල්ලයට යන්නේ කියලා. අපි ආයෙ මෙතනින් යනවා කියලා මේ යන්න බෑ. ඒ තරමට බෑමක් තියෙනවා. ලස්සන view එක ගන්නම් පේනවා අපිට. පොඩ්ඩක් පල්ලහා පුරුදුනාට පුදුම බෑමක් තියෙන්නේ. මේක දැක්කම බා හිතනවා යන්නේ කොහොමද කියලා. බලලා අපි කොහොම හරි පල්ලහට යනවා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. එන්ජන මොනවද කියන්නේ? ගම්බත්තේ කිතයි තෝ මොමස්. With my soul, find the real gold. I'll fulfill what I started. හරි ඉඳගෙන.
Fire went out, lights went down. When you feel lost in your shadow, don't feel alone, don't scream so loud. We are living in this cruel world, broken but strong. කට්ටිය ස්කී කරලා ඉවරයි. දැන් අපි යනවා. මේක තමයි අපේ vlog 2025 vlog එකේ නෙමෙයි 2025 අවසාන vlog එක. අපේ 2025 වාර්ෂික ට්‍රිප් එකේ අවසානයේ වාර්ෂික චාරිකාවේ අවසානයේ මේක තමයි. ඉතින් ඉවරයි. අපිට දැන් මරිස්සන්න මොකටද කියන්නේ කියන්නේ? Nitasukuriturun da kedo nanto ka aru to思うけどそれは言ってください。楽しかった。一日ありがとうございます。1日ね2日間ぐらい。そうだよね。2日間ぐらい楽しんでできたから今回はどうもありがとうございます。また来年もよろしくお願いします。お願いします。お願いします。ට්‍රිප් එක සාර්ථක ඉවර කරා. එහෙනම් ලබන අවුරුද්දෙත් කට්ටිය සෙට් වෙමු. 良いお年を。良いお年を。バイ。හරි මාරිස් ඌව මේක තමයි. කද්දාට කියන්නේ මම යනවා. කට්ටියටම ජය වේවා. සමයි. sana devi dah. බයි එහෙනම් ඈ බයි. අපි ගියා. බයි